හෙල්ලෝ කොහමද අදත් අපි ලස්සන අන්දක අකි ගන්නන්නේ ඉතින් වාලා ගොඩ දන්න ඇතති රහන් කර කඳ තමයි අද මාතක අයිකි කරන්න ඉන්නේ කවුද පරදි අපේ ජේ ඉතින් අද ජේම්ටි කරම යන්න පසට ලිකෝ ආගෙන ඉතින් ඉස්රාට බලමු අද ලස්සන කන්දක් ඉතින් අපි ඈත අර ලස්සන කඳු පුදුන් දිහා බලන්න හිතට මාර උදාහරණයක් දෙන්නේ කියන්න ඔච්චර නෑ ඉතින් මා ජෙම්ටි පොඩ්ඩක් රෙස්ට් ගේන්නේ ජෙම්ටි පිනවට අපි පොඩි රෙස්ට් එකක් ගන්න මේ ලස්සන පාර දිගේ ඇවිල්ලා කොට වඩලා හිටියා ඉතින් අර ලස්සන තැනක් ගයිස් ඔන්න අපි කොන්ක්‍රීට් පාර ඉවර කරන්න හදන්නේ මේ පාර දිගට තමයි ආවේ ජෙම්ටිත් ඉන්නවා කොන්ක්‍රීට් පාර ඉවර කළා අපි ආව තාර පාරට මේ තියෙන්නේ තාර පාර වාහනේ මෙහා පාරදිග ආවම මෙන්න මෙතන මෙන්න මෙතනින් තියෙනවා මේ පාර රාංගර කන්ද ඇතුළට ඇතුළට පාර අපි යමු ඇතුළට ඔන්න අපි ඇතුල් වුණා රාංගල දවන්තයා ඉන්න අභියසට ඔයාලට තියෙනවා ලස්සන ගහක් පෙන්න මේක අමුතුවේ ගහක් බඹරක් කැමරලා තියෙනවා බලන්න මේ ගහ කොමුත් ඔන්න ජෙම්ටි තාව වතුරය පුරවගෙන කෑනෙකට අවශ්‍ය වතුර ඔක්කොම අපි ලෑස්ති කරගත්තා එහෙනම් අපි යමු රාහන්ගල දැවැන්තයා අභියසට අවශ්‍යයි guys, I'm Mansi. ඉතින් ඔන්න අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. බලමු කොහොමද කියලා. ෆයිනස් කරසතරේ. අපි ආවා ඉදිරියටම අතරම මාරම සතුටුයි.
ගයිස් මොන අපි ටෙන්ට් එක ඉතින් සෙටප් කරගත්තා. දැන් ඉතින් අපි වලට දානවා. ලස්සන. ඉතින් අද අපි කොහොම ලස්සන තැනක තමයි අද අපි කැම්ප් කරලා තියෙන්නේ. අද ගොඩක් ආසාවන්ත දවසක් අපි මොකද මේ වාරත් දැක්කම ලස්සන view වලින් වාට පේනවා ඇති. කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන් රහන් වලට ඇවිල්ලා මේ වගේ ලස්සන විඳ ගන්න. ඉතින් කොහොමද ඔයාලට? මයි GMT එලියට වෙලා ඊට බෑගෙන දිහා බලන් ඉඳලා දන්නේම නැතුව රැ වුණා. ඉතින් දැන් බඩගිනිත් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් කන්න තමයි හදන්නේ. GMT තින්නවා මේ පැත්තේ. අපි බලමු අද අපේ කෑම වේලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් GMT ඉන්නවා මෙතන. අපේ කෑම එක තියෙනවා. අද අපි බලමු මොනවද තියෙන්නේ කියලා. කෙහෙල් කොලේ බොහොම රසවත් කෑම එකක්. සුදු වතක් තියෙනවා අපිට. ඒත් එක්කම කෙහෙල් කෙලේ උත්තලා එළවලු වර්ග ටිකක් තියෙනවා. අපි බලමු අපිට මොනවද තියෙන්නේ කියලා. GMT මේක දිගාරින්නකෝ. ඔව් අපිට තියෙනවා රසවත් කොල්ලු මාළුවක්. ඇති වෙන්න තියෙනවා. GMT නම් අපි කොල්ලු ටිකක් දාගමු නේද? චුට්ටක් දාන්න මේකට. dah අපි කොල්ලු ටික අපේ වත් එකට එකතු කරගත්තා. අපේ අම්මේ GMTයි මටයි වෙනම තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒක වත් එකට අපි කොල්ලු ටිකක් එකතු කරගමු. ඇති. ඉතුරු ටික අපි GMT ගේ කෑම එකට වහලා අරන් තියාගමු. ඉතින් ඒත් එක්කම අපිට තව කෑමයක් තියෙනවා. මාළුවක්. ඔව් මේන්න තියෙනවා රසවත් මඤ්ඤොක්ක කොළ මැල්ලුම. ඒකත් අපි වත් එකට දාගමු.
දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. අපි අම්ම හදලා දුන්න රසවත් කෑම එක. මෙන්න තියෙනවා කෑම එක. ජීමුටි කමු. එහෙනම් අපි කනවා රහංගල කඳු මුට්ටිය ඉල්ලා අපේ රසවත් කෑම එක. ගයිස් කොහමද? ඉතින් අපි කාලා බීලා පොඩි චට් එකකුත් දාගෙන හිටියා. දැන් ඉතින් නිදා ගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැන් නිදා ගන්න තමයි බැරිවි. ජේම්ටි නම් කලින්ම නිදි. එයා චට් එකක් දාගෙන ඉල්ල එහෙම නිදාගත්තා. එහෙනම් ඉතින් අපි හෙට උදේ හොඳ සන්රයිස් එකකුත් බලාපොරොත්තු වෙමු. අපි නිදා ගන්නවා. එහෙනම් good night. Alright. Good morning guys. Come on. ඔන්න වෙන කිට්ට. අපි කිව්වට මං විතරයි. මෙයා නම් නිදි. ජෙම්ටි. ඉතින් බලමු එළිය කොහොමද කියලා. ඉතින් ආයෙ පාරක් කියනවා සුබෝදෑසනක් කියලා. ඉතින් අපේ රාත්‍රියෙන් නිවහන උනේ මෙතන රහංගල අපේසි. ඉතින් අපේ රාත්‍රී නිවහනක් තියෙනවා. ජේම්ටි නම් සපර නිදි. මං චුට්ටක් නැගිටලා මේ ලස්සන බැලුවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මෙන්න ඕන තැනක් බොහොම ලස්සන තැනක්. හිත නිවෙන දර්ශන බොහොමයි. ඉතින් අපි තව චුට්ටකින් මේ සීතල නැති වෙලා යන්න හදාගන්න උණු උණු තේ එකක්. ඔයාලත් එන්න උදෑසන අපිත් එක්ක තේ එකක් බොන්න. Morning JMT. Morning. අර පේන ඇති දුන් දාගෙන අපේ JMT වතුර ටික රත් කරනවා අපි තේ එකක් බොන්න. ඔන්න අපේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් JMT ඉන්නවා. ඔන්න යා මහන්සිලා අපි වතුර ගොනු කරලා තියෙනවා. හොඳ ගිනි දැල්ලක් දැන් දැල්ලේ තියෙනවා නෙස්ප්‍රේ එක. අපි නෙස්ප්‍රේ එක එකතු කරගමු. අපේ උණු තේ සාමාන්‍යයෙන් වතුර
රත් වෙන්න තියෙද්දිම අපි මේ අපේ තේක හදාගන්න හොඳයි. මොකද පිටට අරන් හදාගත්තොත් ටක් ගාලා නිවෙන්න බලනවා. ඒ තරම් සීතලයි. ඉතින් කහට ඒ නමතකුණ හින්දා තියෙන්නේ සුදු කිරි එකක් බොන්න තමයි. පණයක් බොන්න. අපි එකතු කරගන්නවා සීනි. බලමු සීනි තත්ත්වය කොහොමද කියලා. නියම පත්මඩ තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද කියලා. අද අපිට තියෙන්නේ සුදු කිරි. අපිට තියෙනවා බිස්කට්. පොල් බිස්කට් තියෙනවා. එහෙනම් අපි බලමු බීලා අපේ කිරි කොහොමද කියලා. සුපරි. GMT සැපේ ඉන්නේ. guys, ඉතින් අපි කැම්ප් කරපු තැනත් අස් කරා. බලන්න කිසිම රොඩ්ඩක් දාන්න නැතුව අපි ඔක්කොම පිරිසිදු කරලා තියෙන්නේ. ජෙබි ටීම් ආයි කොහොමත් යන තැන කිසිම රොඩ්ඩක් දාන්නේ නැහැ. අපි පරිසරය විනාශ කරන්නේ නැහැ. අපි පරිසරය ගුණ කාදරේ. ඉතින් අපි එනම් හින් සිරුවේ මේ රහංගල කන්දට සමුදීලා අපි යනවා පල්ලෙහාට. ඉතින් guys අපේ කැම්පින් ට්‍රිප් එක මෙතනින් ඉවර කරනවා. ලස්සන කුඹරක් ගාව ඉන්නේ. තව ලස්සන කැම්පින් ට්‍රිප් එකකින් අපි හම්බෙමු. එතකන් අපි ගිහලා එන්න. අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපි ගිහලා එන්න.